ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ මියුසිකල් ඉවෙන්ට් එකක් බලන්න. මේක අපේ බැච් එකෙන් තමයි ඕගනයිස් කරන්නේ. 46 බැච් එකෙන් 48 නංගිලා මල්ලිලාට ස්කෝලර්ෂිප්ස් අරන් දෙන්න තමයි අපි මේක කරන්නේ. ඔක්කොටම කලින් බඩ පුරව ගන්න ඕනේ නේද? ඒ හින්දා ඔන්න ෆුඩ් ස්ටෝල් පැත්තට ගිහින් මං හිතුවා අද අර හොඳට වාඩි වෙලා හොඳ සංයමයෙන් යුතුව හොඳට අර සංගීතයේ රස විඳින්නේ අන්න ඒක කරන්න ඕනි කියලා. හරි දැන් පටන් ගන්න යන්නේ. ඔන්න ඉන්න හොඳද? ඔයාලා දන්නවද අද කවුද සින්දු කියන්න එන්නේ කියලා? අතුල අධිකාරි මහත්මයා, සමිතා මුදුන්කොටුව මහත්මිය, ඒ වගේම දිල්මින් පෙරේරා, නදීමල් පෙරේරා ප්‍රමුඛ .5 සංගීත කණ්ඩායම තමා අද අපිත් එක්ක එකතු වෙන්නේ. මුලින්ම මේ විදියට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඊට පස්සේ නදීමල්ගේ සින්දුවකින් තමා පටන් ගත්තේ. ඊළඟට .5 බෑන්ඩ් එකෙන් ප්ලේ කරා මං ආස සින්දුවක් සාදර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ සින්දුව. ඇත්තටම මෙහෙම වාඩි වෙලා බලන එකෙත් අමුතුම රහක් තමා තියෙන්නේ. වෙනස් විදිහේ සින්දු ගොඩක් අහන්න පුළුවන් වුණා. ඊට පස්සේ සමිතා මුදුන්කොටුව මහත්මියගේ පාවෙලා කොඩුවක් ආසේ ගීතය. අතුල අධිකාරි මහත්මයාගේ සිලිලාර සිත නයනාව තමයි මේ. මේ වගේ ඉවෙන්ට්ස් ෆැකල්ටි එක ඇතුළේ තීත්ති ඔයාලටත් පුළුවන් ටිකට් අරගෙන එන්න බලන්න. මං ආයිත් තීත්ති ඔයාලට කියන්නම්. මුලින්ම අපි හිතන් ඉඳියේ නම් ෂෝ එක ඉවර වෙනකම්ම වාඩි වෙලා ලස්සනට සින්දු ටික අහනවා කියලා. හැබැයි මේකෙන් යන සින්දු ටික ඇහෙද්දි නම් එක තැන ඉන්න අමාරු නා. ඉතින් අපි කට්ටියම ආව පිටිපස්සට. මේ ඉවෙන්ට් එකේ තිබ්බ ලස්සනම තැනක් තමයි මේක. තරුණ මැදිවිය සංගීත සංකලනය.
එද්දී අපේ බැච් එකේ ළමයි හැමෝම වගේ ඉස්සරහට ගියා නටන්න. ඔන්න ඔය විදිහට ඒ දවසත් ඉතින් ඇවිලා ඉවරුණා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මං ගිහින් එන්නම්. බයි.